දේශානීය නායක අපරාධ විමර්ශන අංශයට තමාට විරුද්ධව අසත්‍ය පෝස්ට් නිර්මාණය කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර නදුන් රාජපක්ෂ මහතාට විරුද්ධව ඇය මෙසේ පැමිණිලි කර තිබුණා. එහිදී ඇය කියා සිටින්නේ මෙම පෝස්ට් එකට අදාළ කිසිම පුද්ගලයෙකු තමන් පෞද්ගලිකව නොහඳුනන බවත් ප්‍රසිද්ධිය තකා කාන්තාවට අගෞරව කර මෙසේ ව්‍යාජ පෝස්ට් සාදන්නන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්ය. අවසානයේ ඇය තම සමාජ මාධ්‍ය ජාලා ඉනුම හරහා මෙසේ ප්‍රකාශ කර තිබුණා. අදාළ අයට විරුද්ධ නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වේ. මම වෙනුවෙන් වචනයක් හරි කතා කරපු අයට ස්තුතියි. අපි අයට ඉක්මනින් සාධාරණයක් කිරුවේ අය ප්‍රාර්ථනා කරමු. ෂෙයා කරලා තියෙනවා. ඒ දේවල් සහ මේ පෝස්ට් එක දාපු අනිත් අය ශ්‍රී ලංකන් ක්‍රිකට් ස්ටයිල් සිල්වා HSD ගිෂාන් විජේරත්න සජිත් ප්‍රමෝද් සහ තව සෙට් එකක් මේ ඉන්නවා ගොඩක් අය ඉන්නවා මම ඒ ඔක්කොම ඩීටේල්ස් දාලා තියෙනවා ඒ පෝස්ට් එක පෝස්ට් කරපු අය සහ ෂෙයා කරපු අය කමෙන්ට් කරපු අය මොකද මේක ෆේක් පෝස්ට් එකක් මේක මම දැන් අද CID එකට ඇවිල්ලා ඒකට කම්ප්ලේන් එක දැම්මා මම හිතනවා මේ මිනිස්සුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා මොකද මිනිස්සෙක්ව පහතට වටන්න මිනිස්සෙක්ව අර නැත්තරම නැති කරන්න සෝෂල් මීඩියා එකට පුළුවන් ඉතින් මම පර්සනලි මේ ශම්මි සිල්ලවත් මේ ඇෂ්ලිවත් නැත්නම් ජයන්ත ධර්මදාසවත් මම පර්සනලි දන්නේවත් නැහැ. ඒකට මම මෙච්චර දවසක් මිනිස්සු මට ක්‍රිකට් වෙනුවෙන් මඩ ගහදි මම ඉවසන් හිටියේ මම වැරදි නිසාවත් නෙවෙයි මට ඒවත් එක හැපෙන්න වෙලාවක් නැහැ සහ උමනාවක් නැති නිසා. හැබැයි දැන් මේක ලයින් එක ක්‍රොස් වෙලා තියෙන මට තවත් මේක මෙහෙම දරා ගන්න හරිම අමාරුයි. ඔයාලට උනත් තේරෙන්නේ නැති මිනිස්සෙක්ට පීඩනයක් දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන. ඉතින් ඒ නිසා මට මේ පීඩනය හරිම දරා ගන්න අමාරු නිසා තමයි මම මේ පාර ඇවිල්ලා CID එකට මේක කම්ප්ලේන් එක දැම්මේ. මම හිතනවා මේ මිනිස්සුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ වගේ මිනිස්සුන්ට. මම ඩිරෙක්ටර් ජෙනරල් මේ CID ඩිරෙක්ටර් ජෙනරල්ට ඩ්‍රාෆ්ට් කරපු ලෙටර් එක තමයි මේ. මම හැම ඩීටේල් එකක්ම දාලා මේ මිනිස්සුන්ගේ නම් දාලා විස්තර දාලා හැමතැනම මම ඩ්‍රාෆ්ට් කරලා තියෙන. දැන් මම CID එකට හැමදේම තොරතුරු බාර දුන්නා. ඊට පස්සේ කියන්න තියෙන කිසිම දෙයක් ඇත්තද බොරුද නැද්ද කියලා දන්නේ නැතුව කිසිම මිනිසෙක්ට ඇඟිල්ල දික් කරන්න එපා. මොකද මේ මිනිස්සුගේ මානසික මට්ටමවත් ඒ මිනිස්සයා මේකට කොයි විදිහට මුහුණ දෙයිද කියලා ඔයාලා දන්නේ නැහැ. ඒ නිසා මම වෙනුවෙන් වචනයක් හරි ලියලා තිබ්බ මිනිස්සුන්ට thank you සහ thank you එච්චරයි තමයි මට කියන්න තියෙන්නේ.